ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයයේ 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතට අදාළව මේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම කියන පාඩම අපි දැන් සාකච්ඡා කරමු. මේ නිබන්ධනය ඔබට තියෙනවා. නිබන්ධනයේ තියෙන ඇත්තටම පුනරීක්ෂණ අභ්‍යාස. ඒ කියන්නේ විභාගයේදී ඔබට ලැබිය හැකි ආකාරයේ අභ්‍යාස තමයි මේ ඔබට මේ නිබන්ධනයේ ඇතුළත් කරලා තියෙන්නේ. ඇත්තටම මේකට ඔබ මූලික කරුණු මූලික අවබෝධයක් ලබා ගැනීමට නම් 10 වෙනි ශ්‍රේණියේ පෙළපොත පරිහරණය කරන්න ඕනේ. මේ පෙළපොතේ මේ පාඩම ගැන ඉතාම විස්තරාත්මකව සාකච්ඡා කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ නිබන්ධනයේ සාරාංශයක් අපි තුරත් කරලා තියෙනවා. ඒ වගේම විභාග මට්ටමේ ගැටලු පහක් තියෙනවා. අපි මේ විභාග මට්ටමේ ගැටලු පහ සාකච්ඡා කරපුවාම ඔබට විභාගයේදී ප්‍රශ්නයක් ලැබෙන්නේ කොහොමද කියන එක ගැනයි මූලික අවබෝධයක් ලබා ගන්න හැකි වන්නේ. අපි බලමු මේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතේ දැක්වෙන ආකාරයට මේ ගිණුම් කරන වැරදි සිදුවිය හැකි ආකාර ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමට පෙර මොනවද සිදුවෙන්න පුළුවන් වැරදි කියලා හතරක් කරුණු හතරක් යටතේ පෙළපොතේ 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතේ සඳහන් වෙනවා. එකක් තමයි මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. දෙවෙනි එක මූලික සටහන් පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. තුන්වෙනි එක ලෙජර ගිණුම් තුලනය කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. හතරවෙනි එක ශේෂ පිරික්සුම පිළිලි කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. දැන් අපි එකින් එක මේවා අඳුරා ගන්න. අපි නැවතත් කිව්වොත් මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී කොහොමද වැරදි සිදු වෙන්නේ? අපි දන්නවා විකුණුම් ඉන්වොයිසයක් පොත් වලින් මග හැරෙනවා. නැත්නම් ගැනුම් ඉන්වොයිසයක් පොත් වලින් මග හැරෙනවා. හරපතක් බැරපතක් පොත් වලින් මග හැරෙනවා. ඒ වගේ අවස්ථාවක කිසිම අවස්ථාවක ගිණුම් කරන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපයෝගී පොත් වලට එන්නෙත් නැහැ. ලෙජරේ ගිණුම් වලට යන්නෙත් නැහැ. ශේෂ පිරික්සුමට එන්නෙත් නැහැ. ශේෂ පිරික්සුමට ආවේ නැත්නම් මූල්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි සිදුවන්නේ. ඒ වැරද්ද නිවැරදි කරන ආකාරය ඔබ කොහොමද කියලා අධ්‍යයනය කරන්න ඕන. ප්‍රශ්න පත්‍රයට ඒ වගේ ගැටලු ලැබිලා තියෙනවා.